හැබැයි එයාමට ඔයාමට මනාප නම්බන් අපි චුත්තාලයන් නිතිරි කළේ බං ඔයාමට මනාප නම්බන් හවසට කැන්දන් යන්නම් අපි චුත්තාලයන් නිතිරි කළේ බං ඔයාමට මනාප නම්බන් හවසට කැන්දන් යන්නම්. මම ඔන්න කොට කාලෙකින් තමයි මේ බ්ලොග් එකක් කරන්නේ. දිගටම බ්ලොග්ස් දැම්මම මාර්තුයි අවු වැඩිනේ. මම දිගටම බ්ලොග්ස් දැම්මා ජනවාරි දැම්මා පෙබරවාරි දැම්මා. එතකොට මාර්තු බ්ලොග් එක මම බලන්න පෙබරවාරි බ්ලොග් එකේදී කිව්වා ගොඩක් විශේෂයි කියලා. එහෙනම් අපේ වෙඩින් එකක්. අපේ අක්කගේ වෙඩින් එක. ඉතින් ඒ බ්ලොග් එක තමයි මම ගේන්නේ හිටියේ කොහොම හරි මාර්තු අන්තිමේදී ෆුල් බිසි වෙලා මට ගෙන්න බැරි වුණා. හරිද? මේ ටිකේම ෆුල් බිසි. මොකද මම ජොබ් එකකට යන්න පටන් ගත්තා. අන්න ඒක නිසාවෙන් දැන් එක්සෑම් ඔක්කොම ඉවරයි. දැන් පොඩ්ඩක් ෆ්‍රී. මගේ ටෙමු 8 වෙනි ඕඩර් එකක්. මම අන්බොක්සින් වීඩියෝස් කරේ නැහැ. නෝමල් ඕඩර් කරන ඇප් එකක්. ඉතින් හැමෝම ඕඩර් කරනවා. හරි. අපි බලමුද මගේ ටෙමු එකේ මොනවද තියෙන්නේ කියලා. ඌට වීඩියෝස් කරන්නගේ නෑ. මේ අන්තිම පාර්සල් එක දැන් අද ආවේ. මේ මම නිකන් උඩින් පල්ලෙන් බැලුවා. අන්බොක්ස් කරලා තියෙන්නේ. බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මේකේ තියෙනවා first of all මගේ ෆෝන් එකට ඩක් කවර් එකක්. ඒක ගොඩක් අවශ්‍යයි. මොකද මේ print එක දැන් අර trendy print එකක් නේ මම එතනින් දාන්නම්. මේ print එකට ගොඩක් ආස නිසා ඒක මම ඕඩර් කරා. ආයෙත් තියෙනවා වැඩි ගාණක් නැහැ රුපියල් 100 ගාණක් හෝ 200 ගාණක් මට මතක නැහැ. අර මේ අර ලෑෂ් මෙතන හදලා බලන්න. cute මේ ඒක නිකන් ඕඩර් කරා විශේෂම දෙයක් ගන්න ඕනේ මට මයික් එකක් ගන්න ඕනේ මේ දවස්වල අවුරුදු උත්සව තිබ්බනේ පට්ට කලවිල්ලක් කළු වුණා මේක cute ළමයි 2යි 3යි 4යි 5යි 6යි 7යි ඒ ගානට ඒක worked මේක තියනවා මේ টොප් එක මම පෙන්නන්න ට්‍රෙන්ඩි මම කැමති මේ টොප් එකට අර ඩෙනිම් එකකට වගේ මේ টොප් එක ගොඩක් ලස්සනයි මම මේකත් මෙතනින් දාන්න මේ ගොඩක් ට්‍රෙන්ඩි හඳේ මේක හරි පෙන්නන්න කොහේ තියෙන්නේ මෙහෙම අත් නැහැ මුකුත් අදින টොප් එකක් මේක හරිම ලස්සන හරිම කියුට් මේක මේ টොප් එකත් අර උඩින් ඊට ගහලා නෙක් එකටම ගැට ගහන টොප් එකක් මෙහෙම මගේ මූණ දැන් ටිකක් නෙවෙයි ළමයි හොඳටම අවුල්. ඊ කියන්නේ යන්නේ මගේ මූණ. ඇයි දන්නේ නිසා අපි යූස් කරමු ෆේස් මාස්ක් එක. ගිය දවස් ටිකේම එළියට ගියා හැමේ ගියා එක වැඩ තිබ්බ නිසා මගේ මූණ ගන්න දෙයක් නැතුව හිටියේ. ඒක නිසා මම යූස් කරා CeraVe එකේ Blemish Control Cleanse එකයි Ordinary එකේ Niacinamide Serum එකයි. ඉතින් දැන් නම් මගේ මූණේ ගෙඩි ගොඩාක් අඩු වෙලා යහපත් තත්ත්වයට හැල්ලා තියෙනවා කියලා මට හිතෙනවා. විනාඩි 10ක් 15ක් වගේ තියාගෙන ඉඳලා නම්බා අපේ ගෙදරට පුංචි යාළුවෙක් ගෙන ගම පේනානේ ඒත් එක මේ තමයි මගේ කාමරේට පේන වීව් එක එච්චර ලොකු ලස්සන වීව් එකක් නෙමෙයි පේන උඩ තට්ටුවට නම් ලස්සන වීව් එකක් පේන ඊට පස්සේ මාව හොයාගෙන මගේ කාමරේට ඇවිල්ලා හරිම කියුට් නේ ෆේස් මාස්ක් තියලා අයිස් තියලා තමයි මගේ මූණේ බ්ලෙමිෂ් එක පොඩ්ඩක් කන්ට්‍රෝල් කරගත්තේ ඉස්සරහට ඉන්නේ අනිත් චුට්ටක් බලමු කන්ට්‍රෝල් කරගන්න මූණට හරි ෆ්‍රෙෂ් ඒක ටිකක් වෙනස් අනිත් ඒවත් එක්ක බලද්දී හරි ඔන්න එහෙනම් දැන් මම ඔයාලට කියන්න මොනවද වෙන්නේ කියලා. හරිද? හරි. අපි ඩාන්සින් ප්‍රැක්ටිස් කරන ගමන් ඉන්නේ. තව වෙඩින් එකට මාස 3ක් තියෙනවා. 3ක් තීදි තමයි අපි මේ කරේ. අපි විනාඩි 4ක්ම කරලා ඉවරයි ප්‍රැක්ටිස්. බයි. හලෝ අද මාර්තු 4 ඉතින් මාර්තු 4 කියන්නේ අපි පෙබරවාරි නෙමෙයි අපි දෙසැම්බර් ඉඳලා මහන්සි වුණ දෙයක ප්‍රතිඵලය අපිට දකින්න පුළුවන් වෙන මාසයක් ඒ කියන්නේ අක්කගේ වෙඩින් එක ඉතින් ඒක නිසා අපි ඒකට සර්ප්‍රයිස් ඩාන්ස් එකක් ප්ලාස්ටික් කරලා තියෙනවා මේක සාර්ථකව කරගන්න එක තමයි මේ මාර්තු මාසෙ තියෙන ලොකුම අභියෝගය අපිට ටිකක් උපරිම ලෙස ප්‍රැක්ටිස් කරනවා
මාර්තු 9 වෙනිදා තමයි අපි ප්‍රැක්ටිස් ඔක්කොම ක්ලෝස් කරන්නේ. මොකද මාර්තු 12 තමයි වෙඩින් එක තියෙන්නේ. ඒක නිසා මම ඔයාලට මාර්තු 9 පෙන්නන අපේ ෆයිනල් ඩේට් එක දවස් පෙන්නන අපි කොහොමද ප්‍රැක්ටිස් කරන්න මොනවද වෙන්නේ කියලා. අපි කට්ටියව 8 දෙනෙක් ඉන්නවා. කපල්ස් 4ක් ඉන්නේ. හොඳට වැඩේ සිද්ධ වෙයි කියලා හිතනවා. මන්නාලාව ගණන් ගන්නකොට මම මේක දාන්න දන්නේ. දන්න විදිහට දාගත්තා. ඕගලන්ට කියන්න මාර්ම ලොකු කතාවක් තියෙනවා. මම ඔයාලට පෙන්නලම ලෑස්ති වෙනම් ගොමින්. බලන්න මොකක්ද කියලා. කිට්ස් ලොකු දෙයක් නෙමෙයි මන් දන්නේ. හැබැයි මට ඒක ලොකු දෙයක්. ඩුබායි වයිරල් චොක්ලට් එක. ඒක මාර විදිහකට මගේ ළඟට ආවේ. හරි. දැන් මේක හම්බුනේදී මම ඔයාලට කියන්න. ඒක තමයි කියන්න කලින් මම ඔයාලට පෙන්නලම ඉන්නම් කිව්වේ. දැන් වෙලාව 3:45 විතර ඇති. මට 4ට අපොයින්ට්මන්ට් එක මම ඉක්මනට යන්න ඕනේ. පොඩ්ඩක් ඉන්න. මම ලෑස්ති. මම සායක් ඇන්දේ. මොකද සැලූන් එකකට යන්නේ මම ෆේෂියල් එකක් දාගන්න. හරි. මම දැන් කියන්නම් මට ඒක හම්බුනේ කොහොමද කියලා. මම ඒක ගත්ත ඩුබායි වලින්මයි. එහෙමයි. මම ගියා මුලින්ම ගෙනත් දෙන්න කලින් මම ගන්න ඕක හිටියේ මේ ලංකාවේ අර තියනවා කිව්වා. කොහෙද මාට් එකක මම තියනවා කියලා කිව්වා. අනිත් එක පෙටාවලක් තියනවා ඒක ඔරිජිනල් එක. හරි. ලෝකල් ඒවා ගොඩක් තියෙනවා. ඒ අතර ඔරිජිනල් එක තියෙනවා පෙටාවල. මම කියන්නේ මට සිද්ධ වුණ දේ. මම ගියා අම්මත් එක්ක පෙටාවල පොඩි වැඩකට. ඊට පස්සේ මම නතර වුණා චොක්ලට් කඩේක. නතර වුණා කියන්නේ නතරේ වෙනවා. සම්මනේ මම විතරක් නෙමෙයි හැම ගෑනු ළමයෙක්ම වගේ එතන නතර වෙනවා. ඒක නිසා මම ගියාම මම එකපාරට බාගට්ටයක් කරන් මට අවශ්‍ය චොක්ලට්ස් ටික මට කියන්නේ මම ආස දේවල් ටික දාගෙන ගියා. ඊට පස්සේ ඉතින් මම දන්නේ නැහැ ඒකේ කාඩ් පේමන්ට් නැහැ කියලා. මගේ අතේ කැෂ් තිබ්බේ නැහැ ඒ වෙලේ. මට තිබ්බේ කාඩ් එක. ඊට පස්සේ කොහොම හරි අවාසනාවන්ත ලෙස මට ඒ ටිකම දාන්න වුණා. මගේ ඒ කියන්නේ ආපහු තිබ්බ තැනම ෂෝ කරන්න වුණා. මොකද මගේ අතේ තිබ්බ කාඩ් එක නිසා. ඊට පස්සේ එතන බැංක් එක තිබ්බට බෑ. ඒ කාඩ් එකේ තියෙන්නේ ඩොලර් වලින් කොහොම හරි ඉතින් අර ආසාවෙන් ගත්ත ඔක්කොම ටික තියන්න උනා. ඊට පස්සේ මම කොහොම හරි ඒ කඩේ එක්කෙනා මට කිව්වා මේ ඩුබායි වයිරල් චොක්ලට් එක දැන් ඕගොල්ලෝ කෙල්ලෝනේ මේ දවස්වල ඉතින් ඕගොල්ලෝ මේක අහලා නැද්ද කියලා. මම ඊට පස්සේ ඒක තියනවාද කියලා ඇහුවා. ඊට පස්සේ ඔව් ඒකේ සාම්පල් එකක් තියෙනවා ඒකත් ගන්න තියනවා කියලා කිව්වා. ඊට පස්සේ සාම්පල් එක 500 ගානද 600 ගාන හෙන සූටි කැටයක් හොඳේ සාම්පල් එක පොඩි එක 600 ගානක්ද කිව්වා. ඩුබායි වයිරල් චොක්ලට් එක තියෙනකෝ ෆික්ස් බ්‍රෑන්ඩ් එක හරි බ්‍රෑන්ඩ් එක හරි තියෙනවා කිව්වා මේ 6000 8000 ගානටද කුද තියෙනවා කිව්වා. ඉතින් සාමාන්‍යයෙන් ඔය කියන්නේ 9000 ගානට හරි 8000 ගාන කියන එක හරි වෙන්න ඕනේ. ඊට පස්සේ කොහමනේ මට කාඩ් පේමන්ට් නෑනේ ළමයි මොනා කරන්නද. ඊට පස්සේ මම කිව්වා හරි කමක් නෑ මම ඔය ඕකට ආස වේද දන්නේ නෑනේ. ඒක නිසා මට සාම්පල් එකෙන් දෙකක් දෙන්න කියලා මම කෑෂ් වලින් එක අරගෙන ආවා. හරි ඊට පස්සේ කොහොම හරි දෙකක් දෙන්න කියලා අරගෙන ආවා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ඒක දිය වෙලා හොඳේ කාලා බැලුවා මම ඒක මාරම රහයි. හරිද මාරම රහයි. අර මොනවාද පිස්තාෂියෝ ෆ්ලේවර් එකට මම ආස වෙන්නේ නැති වෙයි කියලා තමයි වැඩි ඒක ගමන් ගත්තේ නැත්තේ ඕන නැති වෙයි කියලා. ඊට ගෙදර ඇවිල්ලා ඒ පොඩි ක්‍රීම් එකක් මාර ඒක يعني මට ක්‍රීම් එකක් වගේ තමයි කන්න හම්බුනේ. ඉස්සරටම දීවලවට අමතක වුණා ගෙදර ඇවිල්ලා. ඒක මාර රහයි. ඊට පස්සේ මම ඕන්න දැන් මෑරෙන්න යනවා මේ චොක්ලට් එක මට ගන්න ඕනේ. මට පිට ආපහු පෙටා යන්න හම්බුනේම නැහැ. අන්න කියලා හිතාගෙන ඉඳි මම අපේ අඳුරට කෙනෙක් ඩුබායි ගියා. ඊට පස්සේ ආ එන්න හදාදී මොනවද ඕනේ කියලා. ඊට පස්සේ මම කිව්වා පුළුවන් නම් මේක බලන්න. ඊට පස්සේ ප්‍රයිස් එක මාරම ගණන්. හරි මම ප්‍රයිස් එක කියන්න යන්නේ නැහැ මෙතන. මම හිතන්නේ ඩුබායි වයිරල් චොක්ලට් එක නිසා දන්නේ නැහැ ඩුබායි වල එක ගණන්. මාරි මාරම ගණන්. ඊට පස්සේ මම කිව්වා ඒක ගණන් එක ගන්න ඕනේ නැහැ මට. බොරුවට එච්චර සල්ලි වේදම් කරන්න ඕනේ නැහැ. ඒක නිසා මට ගේන්න කිව්වා ඒ වර්ගයේ ඕනෑම එකක්. හරිද පුළුවන්. ඉතින් මට ගන්න පුළුවන්. හැබැයි ඉතින් ඩුබායි වලින්ම ගත්තොත් මරුනේ කියලා මම ඒක ගෑනිකෝ. ඊට පස්සේ ගෙනල්ලා තිබ්බා මට ෆික්ස් එකට සිමිලර් වෙන ෆෙක්ස් කියන බ්‍රෑන්ඩ් එකේ චොක්ලට් එක. ඉතින් ඕක තමයි ඒකත් ගොඩක් ගණන්. ඒක 11000 ගානක්ද කොයිද එහෙ. අනිත් ඒවා නම් වැඩි දන්නේ නැහැ. ඉතින් thank you so much කියලා ගත්තා. ගොඩක් මන්දුරන කෙනෙක් එයා. අපේ අක්කා බඳින්න ඉන්න බෝයිෆ්‍රෙන්ඩ්ගේ අම්මා තමයි රට ගියේ. එයා නංගි එයා තමයි අරන් දීලා මට එවලා තිබ්බේ. ඉතින් thank you. එයා මේ vlog එක බලන්නේ නැති වෙයි. ඒත්
කියන්න මම thank you so much මගෙන් මැරෙන්න තියෙන ආසාව ඉෂ්ට කරාට මේකප් දාන්නේ මම යන්නේ ෆේෂල් එකට බ්‍රයිට් ගානේ අපිට ෆ්‍රී ෆේෂල් එකක් කරලා දෙනවනේ අන්න ඒකට තමයි යන්නේ ඉතින් කතාවට ගොඩක් වෙලාව ගියා මම තව කතා කරන වීඩියෝ කරන්නේ නැහැ මම සලෝන් එකේ තිබුණා හම්බෙන්න අපේ සලෝන් එකේ තිබ්බ පිළියන්දල හන්දියම තමයි බ්‍රයිඩල් සලෝන් එක. ඒ කියන්නේ බ්‍රයිඩල් සලෝන් එකේදී ඕනම දෙයක් කරනවා මේගොල්ලෝ. මේ සලෝන් එක ඇතුළේ නම් ළමයි ඇත්තටම මාරම ලස්සනයි. මම ඒකයි ගොඩක්ම වීඩියෝ කරන තමයි වීඩියෝ කරන්නේ. කොහොම හරි මගේ ෆේෂල් එක ක්ලීන් අප් එක කරලත් ඉවරයි. මේ ෆෝන් ඕෆ් කරගන්න කියලා ඒගොල්ලෝ කිව්වා. ඒක නිසා ඉතින් අනේ මන් දන්නේ ඔයාලට වීඩියෝ එකක්වත් ගන්න බැරි වුණා. ෆෝන් එක ඕෆ් කරගත්තා. කොහොමරි දැන් මගේ ෆේෂල් එක ඉවරයි. දැන් යන්න තමයි හදන්නේ. මට බඩගින්නක් ආපු නිසා මම උදේට කෑවෙත් නැහැ. බඩගින්නක් ආපු නිසා මේ දැන් මේ හවස අපේ පිළියන්දල තියෙන අපේ බැරිස්ටා ෂොප් එකට ගියා. කවුරුත් හිටියේ නැහැ. ඒක නිසා ගොඩක් කාම්. නැත්තම් ওই වැඩ කරන කට්ටිය ඔක්කොම එන්නේ මේකටනේ. එහෙම ඒගොල්ලෝ ආව කියලා තින් සද්ද බද්දක් නැහැ. කොහොමරි ඉතින් මම ටික සෑන්ඩ්විච් එකකුයි මිල්ක් ෂේක් එකකුයි ඕඩර් කරලා කාලා හිමීට ගියා. මේ ඊළඟ දවස මේ දවසේ මට ෂූට් එක ෆිටෝන් එක රණ ගැව්වා. ඉතින් මගේ පාර්ට්නර් ආවම අව ඩ්‍රොප් කරන්න. කොහොමරි බඩගින්න වැඩි වෙලා අපි ආවා අර හැව්ලොක් සිටි මෝල් එකේ ඉස්සරහා තියෙන මගේ ෆේවරිට්ම කෑම කඩයක්. ඉතින් ඒකට සෙවෙන්ඩ්‍ර කියලා අන්න ඒකට කන්න ආවා. කොහොමරි අපි ස්ටාර්ටර්ස් විදියට ඕඩර් කරා ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එකයි, හොට් බටර් කටල් ෆිෂ් එකයි, ඔය ඩ්‍රින්ක්ස් දෙකයි. ඊට පස්සේ කෑමත් ආවා. බඩගින්න වැඩිකමට කාලා ආවා. වීඩියෝ ගන්න අමතක වුණා. මේ ඊළඟ දවසේ පහුවෙන්දා පාන්දර මං ගියා මගේ ෂූට් එකට. මට නම් දැන් මතකත් නැහැ මේ මොන ෂූට් එකද කියලා. මම හිතන්නේ මාමයිට් සම්බන්ධ මොකක් හරි තිබ්බේ ෂූට් එක. මේ කොහෙටද ගියේ කියලා නම් මතක නෑ ළමයි. ව්ලොග් එකට ෂූට් කරා. කොහමද කොහෙද ගියේ කියලා නම් මතක නෑ ඇත්තටම. මට එහෙම හොඳ යාළුවෝ හම්බ වෙනවා ෂූට් වලදී සාමාන්‍යයෙන්. ඉතින් මේ දවස් මාර්තු 8 වෙනිදාද කොහෙද වෙඩින් එකට උඩරිම ළඟයි. මේ අපේ කොල්ලෝ සෙට් එකව බස්සන්න ගෙවල් වලට බස්සන්න යන අවස්ථාවක් තමයි. ඉතින් කොහොම හරි ඉතින් මේ යන්නේ අපගේ අවසාන දවස් ටිකයි ප්‍රැක්ටිස් වල. ඉතින් ඔන්න මාර්තු 9 වෙනිදාට ආවා. අපි ආවා රිහර්සල් එකකට අපේ හොටෙල් එකකින් අපිට ඩේට් එකක් දීලා තිබ්බා. ඒ තමයි මාර්තු 9 වෙනිදා. මම ඔයගලන්ට කිව්වාගේ ඔක්කොම ක්ලෝස් කරේ මාර්තු 9 වෙනිදා. ඉතින් අපි ආවේ පොඩි ප්‍රැක්ටිස් පාරක් දාලා යන්න. කොහොම හරි ඉතින් අපේ කොල්ලෝ කෙල්ලෝ ටික හොඳට කරා. මාර්තු 11 වෙනිදා තමයි මේ හැමෝම එකතු වෙලා කේක් බොක්ස් වලට දාලා ඒව හරියට ස්ටෝර් කරලා දැන් ඉතින් අපි හොටෙල් එකට යවන්නත් එපා ඒවා. ඒක නිසා ඒ ටික හරියට ස්ටෝර් කරලා ලස්සන පිළිවෙලට අපි රෙඩි කරගත්තා. හරි ඉතින් ඔන්න අද තමයි දවස මාර්තු 12 වෙනිදා තමයි අද. ඉතින් අද තමයි වෙඩින් ඩේ එක. මයි බ්‍රයිඩ් ආවා. ඒ කියන්නේ මම විතරයි ඉන්නේ බ්‍රයිඩ්ස්මේඩ් කෙනෙක්ට. මයි බ්‍රයිඩ් ආවා සැලෝන් එකට රෑ 12ට තමයි ආවේ. 12 ඉඳන් පාන්දර 5 විතර වෙනකන් අපි දෙන්නව රෙඩි කරා. හැබැයි මං නම් හිතුවේ බ්‍රයිට් යන වෙලාව මට යන්න නැති වෙයි කියලා මට ටිකක් බලාගෙන ඉන්න වෙයි කියලා ලෑස්ති වෙලා. හැබැයි එහෙම නැහැ. බ්‍රයිට් යන වෙලාවම මටත් ගියා. ඉතින් කොහොම හරි පාන්දර 5 ගානටනේ පිටත් වෙන තිබ්බ. ඉතින් හිමින් මෙයාලා මේකප් කරා. අනිත් එක තමයි කියන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් ඉන්නේ. මගේ පොඩ අයිබ්‍රෝ එක වැඩි නිසා මම කිව්වා අයිබ්‍රෝ එක පොඩ්ඩක් ඩාර්ක් කරන්න එපා කියලා. ඉතින් ඒ විදිහටම කිව්ව විදිහට අපිට මේකප් එක ලස්සනට කරලා දුන්නා. ඉතින් shout out to salon දිනුෂා. ඉතින් සින්දුවක් අහගෙන හරිම කාම් vibe එකේ අපි කරා. ඉතින් හරියටම අපි අදාළ විදිහට පිටත් වුණා. අදාළ වෙලාවට පිටත් වුණා. කිසිම කලබලයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට අපේ වැඩ ටික කරගන්න පුළුවන් වුණා. ඉතින් මගේ පාර්ට්නර් පොඩ බයිට් එකට අල්ලලා ගත්තා. එයා කවදාවත් මවුසරින් දැකලා. ඉතින් ඔය දේ සිද්ධ වුණා. ඊට පස්සේ දැන් අපි අන්තිමට හොටෙල් එකට ආවා. ඔක්කොම ෆොටෝ ෂූට් අරමෙව කෙලිවර වෙලා. පළවෙනි ෆොටෝ ෂූට් එක තිබ්බේ පන්සලක. ඊට පස්සේ අපේ හොටෙල් එකෙම තමයි ෆොටෝ ෂූට් එක තිබ්බේ. ඉතින් පහන් පත්තු ගාලා යනම්මනම් ටික කරා. ඉතින් මම පොඩි සෝං එකකින් මේ ටික ඉස්සරහට පෙන්නන්නම්. වොයිස්
කරන්න ඕන ටිකේදී මම වොයිස් කරන්න. හීන හිත දවන මගේ ළඟ ආදරේ සොයන ඉදා උන්නේද ඔබ කියන හිතවන්තේ ඒද මග බලන නොමුදු කිසිදාක යලි නොයන තනට ආකහේදෙන එන්වන්තේ මට ආසයි අත අල්ලන් ඔබේ මුවග සිපගන්න ඔබේ මුණ සීනාවෙන් හැමදාම පුරවන්න දුක දෙමිනා විට නුඹට මට තුරුළු සැනසෙන්න මට ඕනේ හැමදාම නුඹේ තුරුලටම වී ඔබගේ හඬින් විවරණ අරන් ජීවිතය ගියක් කනේ දවසක උතුම් කිරුලක් දරන් ඔබ එන්න රැජිනක් ලෙසින් කලඹමින් හැඟමන්නේ මේ යතිචා කලේ කවදාක හෝ නොදෙනුනුනේ භවයෙන් භවේ වතාදරේ සදාකල් සුවඳයි භවයෙන් භවෙ වතාදරේ සදා මේ ඉතින් දවස් 2-3කට පස්සේ වෙඩින් ඔක්කොම සේරම හොඳට සිද්ධ වෙලා ඒක ඉවරයි. දැන් ඉතින් මේ මට ලොකු ආසාවක් තිබ්බා, ලොකු ක්‍රේවින් එකක් තිබ්බා ඉස්සෝ වඩේ අර මේ ගෝල් ෆේස් එකයි ඉන්නේ තියෙන කන්න යන්න. ඒක නිසා ඉතින් අපි ආවා කොමඩි ජාති 3කින්ද 4කින්ද කොයිද ගත්තා. අපේ නාගි කිව්වා වෙනතෙන් බලන්න ඕනේ මෙතන මොනවද ලයිම් දාලා රොමියෝ දාලා දෙනවා කියලා රහට. ඉතින් මොන ලයිම් එකක්වත් දාලා දුන්නේ නැහැ. ඉතින් මම බැන කෑවා කොහොමද. දැන්නට ඉතින් ඒකත් ෂෝක්. සාමාන්‍යයෙන් ගෝල් ෆේස් එක ළඟ වාඩි වෙලා ඉස්සෝ වඩයක් කකා හුලං විඳ ඕක කරනවා කියන ඉතින් වෙනම ආතල් වෙනම වයිබ් එකක් ඇත්තටම කිව්වොත්. ඉතින් කොහොම හරි අපි 4 දෙනායි කියන්නේ නංගිලා දෙන්නයි මල්ලි මයි තමයි ආවේ. අපි මෙතනට ආවා ඉස්සෝ වැඩේ ක්‍රේවින් එක හරි ගස්ස ගන්න. ඊට පස්සේ අපි ආවා අර 4 දෙනෙක් ප්ලේ කරන්න පුළුවන් මෙන්න මේ ගේම් එක තියෙන්නේ. අන්න ඒක කරන්න. ඊට පස්සේ අපි ඒකත් ප්ලේ කරලා තව චූටි මල්ලි කෙනෙකුත් අපිත් එක්ක ජොයින් වුණා. කොහමද එතන පැය භාගයක් වගේ සෙල්ලම් කරලා අපි ආයෙත් ගියා කන්න. අපිට හොඳටම බඩගිනි. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දැකලා තියෙනවද කන්න කලින් ඩෙසර්ට් කන එක්කනේ. මම ඩෙසර්ට් කාලා තමයි කන්නේ. ඒක මාරම රහයි ළමයි වෆල් කැෆේ එකෙන් තමයි ගත්තේ. ඔයගොල්ලෝ සමහරට දන්නවත් ඇති. ඒකේ උඩින් දාලා තියෙන චොක්ලට් එක වයිට් චොක්ලට් එක පුදුම රසක් තියෙන්නේ. ඊට පස්සේ අපි කාලා අපි ඔඩර් කරා රයිස් 3යි ස්පැගටි එකයි නූඩල්ස් එකයි. කාලා ඉතින් අපි පොඩ්ඩක් කතා බහ කරලා ඉඳලා අපිට ගෙදර යන හදිස්සියක් නැති නිසා අපි ගියා ආයෙත් OGF එකෙන් පිටත් වෙලා ගෝල් ෆේස් එක දැන් ටිකක් හවස් වෙලා තියෙන නිසා ඔතන වාඩි වෙලාම ටිකක් වෙලා ඉන්න පුළුවන්. ඒක මාර අනිවන් දෙක කියන්න තේරෙන්නේ නැහැ. මොහොද්දයා බලන් හිටියම හරි අමුතුයි. ඒක හරි නිදහස් වගේ දැනෙනවා. ඉතින් පොඩි වීඩියෝ පාරක් දාගෙන ඊට පස්සේ මගේ අපේ කොල්ලාව අපිව ගෙනියන්න. ඊට පස්සේ අපි ඉතින් ඔහොම තමයි ඉතින් අපේ දවස ගෙවුනේ. කොහොම හරි අපි ගන්න පුළුවන් ෆන් ටික අරගත්තා. කොහොම හරි ඉතින් එදා අපි ෆුල් ජොලි වුණා. ඊට පස්සේ ඉතින් අපි ගෙදර ගියා. hello good morning thank you so much ඔයාලා මගේ vlog එක බලුවට. තව ඉස්සරහට vlogs ගේන්න තියෙනවා. ඉතින් තාම තුන්වෙනි වීඩියෝ එක නෙමෙයි YouTube එකට දාන්න මගේ. ඉතින් අඩුපාඩු ඇති. ඒ වලට sorry. අඩුපාඩු නැතුව ගේන්න මම උපරිම try එකක් දෙන්න. ඉතින් ඔයාලා කමෙන්ට් කරන්න ඔයාලට හිතුනේ මොනවද කියලා මගේ වීඩියෝ එක හොඳයිද කොහොමද කියලා. ඔන්න ඔහොමයි ඔය vlog එකක් සිද්ධ වුණේ ස්පෙෂල් ගේ විදින් වෙඩින් එක තිබ්බ නිසා. ඊට පස්සේ ඉතින් තව චූටි කෑල්ලක් ඉතින් උකන ඇඩ් වුණා. මම හිතනවා වීඩියෝ එක දිග නැහැ කියලා. චොක්ලට් එක හම්බුන කතාව තමයි දිග. හරි. එහෙනම් ඉතින් මම ගිහිල්ලා එන්න. ආයෙත් මොන වගේ වීඩියෝ එකක්ද ඕනි? ඒ කියලා චුට්ටක් කමෙන්ට් එකක් දාගෙන යන්නනේ. මේ පළවෙනි පටන් ගන්නනේ. ඉතින් ඒක නිසා
බලමු අපි කොහොම වෙයිද මොනවා වෙයිද කියලා. bye thank you